ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව ජනතාවගේ පෞද්ගලිකත්වය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඒ වගේම ජාතික ආරක්ෂාව ඊටම බරපතල පාවාදීමකට ලක් වෙන තීරණයක් සම්බන්ධ අපිට වාර්තා වෙලා තියෙනවා 2012 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ ආණ්ඩුව විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙනම කාර්යාලයක් පිහිටෙව්වා ජෛව මිතික දත්ත ලබා ගැනීම සඳහා ජනතාවගේ. එතකොට මේ ජනතාවගේ ජෛව මිතික දත්ත ලබා ගැනීම සම්බන්ධ අපිට ඊටාම බරපතල විවේචනයක් තියෙනවා. ඒ විවේචනයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයත් එක්ක. ඒක වෙන්නේ මීට කලින්, ඒ කියන්නේ මීට වසර 100 ගණනකට කලින් වැඩවසම් ක්‍රමේ පවතිද්දී රජ්ජුරුව තමයි මූලික වෙලා තිබුණේ. ඒ කාලේ දේවවරම් වාදයේ තිබුණේ. එන රජ්ජුරුව දෙයියන්ගේ නියෝජිතයා කියලා සැලකුවේ. රජ්ජුරුව දෙයියන්ගේ නියෝජිතයා නිසා රජ්ජුරුවන්ගේට පුළුවනේ යාට අයිතියක් තියෙනවා ඕනෑම පුරවැසියෙකුගේ ශරීරයට අත තියන්න කියලා කතාව තිබුණා. පුරවැසියාගේ ශරීරයට අත තියන්න රාජ්‍යයට බෑ කියන එක. ඒ නිසා පුරවැසියාගේ ජීව දත්ත ගන්න පුළුවන් රජයට. නමුත් ජෛව මිතික දත්ත ගන්න රජයට අයිතියක් නැහැ කියන එක තිබුණා. ඒතකොට මූලික වශයෙන් මේක උල්ලංඝනය කරන්න තමයි 2012 දී මීට අදාළ ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඊට පස්සේ 2016 යහපාලන ආණ්ඩුව මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන නෛතික රාමුව හැදුවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් ගෙනාව 2016 දී පුරවැසියන්ගේ ජෛව මිතික දත්ත රජයට ලබාගත හැකි වෙන විදියට. රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුව හැදුවට පස්සේ මේ ජාතික හැඳුනුම්පතට අදාළ ජෛව මිතික දත්ත ලබා ගැනීමේ ක්‍රියාවලියට ඊට අදාළ දත්ත ගබඩාව හැදීමේ ක්‍රියාවලියට සහ ඊට අදාළ මෘදුකාංග හැදීමේ ක්‍රියාවලියට ඒකට ලංකාවේ රජය පැත්තකින් තියලා ඉන්දියානු සමාගම් මැදිහත් කිරීම සඳහා තීරණයක් ගත්තා. ඒ තීරණය ගත්තේ මේකට යන වියදමෙන් කොටසක් ඉන්දියානු සමාගම් විසින් දෙනවා කියන පදනමෙන්. ඉන්දියානු රජය මේකට අදාළ මුදලක් දෙනවා, ඒ මුදල ආධාරයක් ලෙස දෙනවා කියන පදනමින් මේක ඉන්දියාවට දෙන්න තීරණය කරා. ඒ අනුව 2023 දී ටෙන්ඩර් කැඳවීම කරද්දී ඒ ටෙන්ඩර් කැඳවීමේ ඉන්දියානු සමාගම් වලට පමණයි මේ ටෙන්ඩරේට ඉල්ලන්න පුළුවන් කියලා සඳහන් කරා. මැඩ්‍රාස් සිකියුරිටි පින්ටර්ස් කියන කුප්‍රකට වංචනික ලංකාවේ සුරාබදු සම්බන්ධ අරක්කු බෝතල් වල අලවන ස්ටිකර් එකේදී පවා වංචා කරපු සමාගම අඩුම මිල ගණන් ඉදිරිපත් කරලා මේක ගන්න සූදානමක් තිබුණා. ආපු දැවැන්ත මහජන විරෝධයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ ටෙන්ඩරේ අවලංගු කරා. නමුත් ඉන්දියාව දිගින් දිගටම මේ සඳහා උත්සාහ කරා. 2024 මුල ඉන්දියානු නියෝජිතයන් පිරිසක් ලංකාවට ඇවිල්ලා විශාල බලපෑමක් කරා මේක ඉන්දියාවට ලබා ගැනීම සඳහා. එනේ ඉන්දියාව අනුන්ගේ ඩෙන්ටිටි කාඩ් එකක් දෙන එකට මෙච්චර වියදම් කරන්න සූදානම්ෙන් ඉන්නේ ඇයි? මීයක් කඩන්නේ අතලෙව කන්න. ගොඩාක් කලබල වෙලා ලංකාවට නියෝජිත පිරිස ඇවිල්ලා මේක ගන්න උත්සාහ කරන්නේ. ඇයි මේ බලෙන් ආධාර දෙන්න හදන්නේ? මිලිටරි සැලසුම් වලට අදාළ ඉන්දියාවේ ව්‍යාප්ත සැලසුම් වලට අදාළ අඛණ්ඩ භාරත සැලසුමට අදාළ වෙන සැලැස්මක් එක්ක මේක සම්බන්ධයි.